වාසය කරන්නේ උන්වහන්සේ යටතේ මහණෙනි සිටින් එක්තරා සමීපිකවා ශාසනයේ උපදෙවි හැසිරෙන්නේ. ඔය විශ්වල ඇයි ඔය ආකාරයට හැසිරෙන්නේ? මොන ආකාරයකට? පිටුවක්කාර උපදෙවි ආකාරයට කවුද කියන්නේ? මම උකතලිය පිටුවක්කාරය කියන්නේ. ඊයව වාගේ. කිරුතු දෙවුනේ. මුහුණ කටක් මුසෝද. ආදියතේ කල්පනා කරන්නේ. මම භාවනා කරන්නේ ශාසනයේ උපදෙවි නිසානේ. ඔය පිටුව දන්නවා මගේ වේදනාව. මොන වේදනාවද? ඔය මනසේ වේදනාව නැති කරගන්න නේද? මට මගේ ප්‍රතික්‍රියාව මතක් වෙනකොට වේදනාව එහෙම පහසුවෙන් නැති කරගන්න බැහැ. මේ උකතලී තරුණ භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ සැලකුණාම උන්වහන්සේ එකී භික්ෂුව තමන් වහන්සේ වෙත ගෙන්වා අවවාද කරමින් දිසා වදාළා. පෙම්වතියන් ගැන සිතමින් ජීවත් වීමට නොව මහානදම හරියට සපුරා සසර දුකින් එගොඩ වීමට. ඇරැම්පොලේ ස්ත්‍රී හරි ලාමකයි. නුඹ උන්ට ආදරය කළාට උන්ගේ ආදරය නිරේනවා. උන් අවස්ථාවක් ලද විට වරද වැටෙනවා සුළු. එක්තරා පුරෝහිත බ්‍රාහ්මණයෙකුට බැරි වුණා මවුන් කුසයේ සිටම ආරක්ෂා කළ සිය බිරිඳ හරියට රැකගැන්වීම. ඇය සිය සැමියාට හොර සැමියා ලවා ටොකු ඇන්නුවා. එම නිසා ඔය ස්ත්‍රීන්ට මුලා වී එපා ජීවිතය කාලකන්ණි කරගන්න. බුද්ධ අවවාදයේ ඇසූ ඒ තරුණ උකටලී භික්ෂුව නිසි පරිදි මහානදම් පිරීමට එකඟ වූ අතර අනිත් භික්ෂූන් බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා අර පුරෝහිත බ්‍රාහ්මණයා පිළිබඳ කතාව තමන් සමග විස්තර කිරීමටය කියා. අන්න එවිටයි උන්වහන්සේ ඔය අංක 1 දරන රූපරාමයේ දැක්වෙන පරිදි මෙම අන්තභූත ජාතක කතාව දෙසා වදාළේ. තවද එක් සමයකින්හි අපමාතිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි තමන් වහන්සේ ළඟ මහණ වී සිටි එක්තරා උකතලී භික්ෂුවක් අරභයා අන්ධභූත නැමැති මෙම ජාතක කතාව දෙසා වදාළසේක. කෙනෙක් රාජ්‍ය කරන කාලේ අප මහා බෝසතාණන් වහන්සේ
හඳුනා ගැනීම බහර ඕන. අපි මේ කටුනායක බෝධි රතනාරාම විකාශ කරන තුලින් දෙන අවබෝධයක් එක්ක. අපි දන්නවා හුඟා විවාහක ස්ත්‍රීන් නොමග ගිහින් වරද බැඳෙන්නේ පිරිමි නිසා. බලන්න පින්වතුනි, දැන් මේ බරණැස් රජු කරන්න හදන්නේ සුදුසු දෙයක්. එම්බල දූත තරණය සොක කෙටේ හෝ මල් පවරන කාලය පිටකර 熱いっすね。いやでもなんかイルミネーション見れて楽しかったです。おどうでした？キラキラしてよかったね。ね、ありがとうございました。嬉しい。ちょこっとだけ見れたからいい。そうそう。全く見れなかったやつに全然マシ。雰囲気あるよ。そうそうそう。こんな感じなんだみたいな。